හෙලෝ ගයිස්, ඉතින් අද කතා කරමු ලංකාවට අලුතෙන්ම ආපු Redmi 15C 5G කියන මෙන්න මේ සුපිරි බජට් ස්මාර්ට්ෆෝන් එක ගැන. මේකේ බිල්ඩ් එක පැත්තට ගියොත් එහෙනම් අපිට මේකේ මිලිමීටර් 173.1ක හීට් එකකුත් මිලිමීටර් 81.07ක වයිඩ් එකකුත් මිලිමීටර් 8.2ක තික්නස් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. මේකේ බර අපිට බලා ගන්න පුළුවන් ගෑම් 211ක්. මේක අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ ප්ලාස්ටික් බෑග් එකක්. ඔය ටික තමයි අපිට බිල්ඩ් එක පැත්තෙන් නම් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඩිස්ප්ලේ එක පැත්තට ගියොත් එහෙම අංකල් 6.9ක ලොකු ස්ක්‍රීන් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේකේ රෙසලූෂන් එක ගත්තොත් එමේ 1600ට 720 විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම මේකට 120 Hz රිෆ්‍රෙෂ් රේට් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. මේකේ බ්‍රයිට්නස් පැත්තට ගියොත් එමේ TYP නිට්ස්ගේ 660ක් විදිහට HBM නිට්ස්ගේ 860ක් විදිහටත් මෙයාලා දීලා තියෙනවා. මේකේ ටච් සැම්පලිංగ్ රේට් එක අපිට බලා ගන්න පුළුවන් 240 Hz විදිහටත් අපිට බලා ගන්න පුළුවන්. ඔය ටික තමයි ඉතින් ඩිස්ප්ලේ පැත්තෙන් කතා කරන්න තියෙන්නේ. මේකේ බැටරි පැත්තට ගියොත් එහෙම 6000 මිලියන් පෑව ලොකු බැටරියක් බලා ගන්න පුළුවන්. නෝමල් යූසර් කෙනෙක්ට මේක දවස් දෙකක් කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හෙවි යූසර් කෙනෙක්ට නම් මේක දවස් එකමාරක් කිසිදු ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මේකට 33 watt fast charging support කරලා තියෙනවා. ඒ වගේම 10 watt reverse voice charging support කරලා තියෙනවා. මේකේ security එක පැත්තට ගියොත් එම side mounted fingerprint sensor එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම AI face lock එකකුත් face unlock එකකුත් බලා ගන්න පුළුවන්. මේකේ ගොඩක් අය දැන් බලන දෙයක් තමයි ෆෝන් එකක් මිලදී ගන්න කලින් NFC support කරනවා කියලා. ඔව් guys, මේකට NFC support කරනවා. ඒ ටික තමයි ඉතින් බැටරිය පැත්තෙන් නම් කතා කරන්න තියෙන්නේ. සිකියුරිටි පැත්තෙන් එහෙම ඒවා තමයි කතා කරන්නේ. ඒ වගේම guys, මේකට IP64 water and data system පහසුකම දීලා තියෙනවා. ඔපරේටිංగ్ සිස්ටම් එක පැත්තට ගියොත් guys, මේකේ HyperOS 2 බලා ගන්න පුළුවන්. ඒ වගේම latest Android 15 බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලා Xiaomi කියන විදිහට Android ලා මේජර් අප්ඩේට් දෙකක් මේ ෆෝන් එකට දෙනවා කියලා යාලා කියලා තිනවා. මේකේ කැමරා පැත්තට ගියොත් එහෙම මෙගාපික්සල් 50ක වයිඩ් කැමරා එක බලා ගන්න පුළුවන්. ඒකේ 1080p 30fps වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. මේකේ සෙල්ෆි කැමරාව ගත්තොත් guys මෙගාපික්සල් 8ක කැමරාවක් බලා ගන්න පුළුවන්. ඒකෙත් guys මේ 1080 30fps වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඊට තමයි guys මේ Redmi 15C 5G ෆෝන් එක කියන්න තියෙන්නේ. ඒ වගේම අපි දැන් guys මේකේ දීලා තියෙන සුපිරි චිප්සෙට් එක ගැන කතා කරමු. මේකට guys දීලා තියෙන MediaTek Dimensity 6300 කියන 6 nanometer process එක. මේක ගොඩක් හොඳ process එකක්. අපිට guys Redmi 15C 4G smartphone එකේ බලා ගන්න පුළුවන් 12 nanometer process එකක් guys. හැබැයි මේකට මෙයාලා 6 nanometer process එකක් දෙන්න සමත් වෙලා තියෙනවා. මේක අපිට octa-core CPU එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම Mali G57 MC2 කියන GPU එකක් බලා ගන්න පුළුවන්. ඔය ටික තමයි මේ ස්මාර්ට්ෆෝන් එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ හොඳයි නම් like කරන්න, comment කරන්න, subscribe කරන්න. එහෙනම් guys මම ගිහින් එන්න.